සුබ දවසක් ප්‍රේක්ෂකයිනි. මම කැෂන් පෙරේරා. මගේ මේ channel එකේ නමත් කැෂන් පෙරේරා. මගේ ස්ටුඩන්ට්ස්ලා මට කියන්නේ කැම්පස් එකේ මම උගන්වන ස්ටුඩන්ට්ස්ලා මට කියන්නේ කැෂන් සර් කියලා. එතකොට මම මේ channel එක ලංකාවේ කිසි විටක පටන් ගන්න තිබුණේ නැහැ මේ channel එකක්. එන්ජිනියරිං විද්‍යාවෙන් උසස් අධ්‍යාපන හදාරන සිසුන් සඳහා. එතකොට මම ලංකාවේ ප්‍රථම වතාවට පටන් ගත්තේ මේක උසස් පෙළ ගණිතාංශයෙන් නිම කරලා උසස් අධ්‍යාපනයේ එන්ජිනියරිං විද්‍යාවෙන් හදාරන සිසුන් සඳහා. එඩියුකේෂනල් channel එකකට මම පටන් ගත්තේ මේකෙන් මම කරන වීඩියෝස් ආයතන විෂයන් වන්නේ engineering mathematics, fluid mechanics, thermodynamics, solid mechanics, mechanics of machines, soil mechanics වගේ subjects තියෙනවා. ඊට අමතරව ඉගෙන ගන්න පුද්ගලයාගේ අධ්‍යාත්ම සංවර්ධනය සඳහා උගත්කම තිබුණට මදි. ඒ මනුස්සයා ගුණවත් පුද්ගලෙක් විය යුතුයි. ඒ සඳහා මම තවත් වීඩියෝ සීරීස් දෙකක් කරනවා. The base of our knowledge කියලා වීඩියෝ සීරීස් එකකුත් සංගීතමය භාවනාවක වීඩියෝ සීරීස් එකකුත්. දැන් මම මේ වීඩියෝස් පටන් අරගෙන මේ channel එක පටන් අරගෙන අවුරුදු 4ක් වෙනවා. දැනට මම subscribersලා 1000 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ සහායය මම නොබදව බලාපොරොත්තු වෙනවා. අවුරුද්දකට watch hours 4000ක් හදාගන්න. ඒක නිසා ඔයගොල්ලෝ කැමති නම් මේකේ තිරේ දිස්වන subscribe button එක subscribe කරලා ඒ වගේම මේ වීඩියෝ එක මුලින් ඉඳලා අග වෙනකම් බලලා දැනුම ලබා ගන්න. එතකොට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මෙම සියලුම ප්‍රේක්ෂකයන් සියලු දෙනාට subscribe කරපු ඒ වගේම likes දාපු comments දාපු සියලුම දෙනාට බලපු සියලුම දෙනාට නරඹපු සියලුම දෙනාටත් ඒ වගේම සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය එකිනෙකා අතර සහෝදර ප්‍රේමය උන්වහන්සේ විසින් දානය කරනවා. එතකොට අද මම කරන්න යන්නේ හෙලිකල් ස්ප්‍රින්ග් එකක ඩිෆ්ලෙක්ෂන් එක සඳහා තියෙන ෆෝමියුලා එක සූත්‍රය ලබා ගන්න කොහොමද කියන එක. ඒක හුඟක් දුරට ළමයින්ට ටිකක් ගැටලුවක් තියෙනවා. කොහොමද ඒක ලැබෙන්නේ? ඒක ඒ සමීකරණේ ෆෝමියුලා එකේ සූත්‍රය ඉන්නේ කියලා. එතකොට ඒ සඳහා මම අද ඒක ගන්න කොහොමද කියන පෙන්නනවා. Here I am going to discuss about how to derive the deflection of a helical spring. That's formula. I am going to discuss it in this video. But the students or viewers who know English only, they can watch this video because all the instructions in the documentary I have typed in English. එතකොට මෙම ඔක්කොම මම ඉංග්‍රීසි වලින් ටයිප් කරලා තියෙන නිසා හැබැයි එක්ස්ප්ලেইন කරන්න මම සිංහලෙන් ටයිප් කරලා තියෙන නිසා සියලුම දේවල් පොඩි දේවල් පවස් ටයිප් කරලා තියෙනවා. ඒක නිසා ඔයගලන්ට ඉංග්‍රීසි වලින් විතර දන්න කට්ටිය ඒගොල්ලන්ට බලලා තේරුම් ගන්න පුළුවන්. බැරි දෙයක් තියෙනවා නම් කමෙන්ට්ස් එකේ දාන්න. But if you can't understand something, you can mention under the comment section. එතකොට අපි බලමු මේ කොහොමද මේ ඩිෆ්ලෙක්ෂන් එකක. ඒ කියන්නේ අපි හෙලිකල් ස්ප්‍රින්ග් එකක් අපි හෙලිකල් ස්ප්‍රින්ග් එකක් කියන දන්නවා. හෙලිකල් ස්ප්‍රින්ග් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්ප්‍රින්ග්ස් තියෙන එකක වර්ග. ඒ ස්ප්‍රින්ග් එකේ හැඩය ෂේප් එක හෙලික්ස් එකක් වගේ. හෙලික්ස් එකක් කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේක තමයි හෙලික්ස් එකක් කියලා කියන්නේ. ඒ වගේ ස්ප්‍රින්ග් එකක් අපි ඒකක හෙලිකල් ස්ප්‍රින්ග් එකක් අපි මෙහෙම කම්ප්‍රෙස් කරාම ඒකේ පල්ලයට එන ප්‍රමාණය ඒ පල්ලයට සිදුණු ස්ථාපනය ඒ ලෝඩ් එක නිසා සිදුණු ස්ථාපනය ඒ ලෝඩ් එක කියන මොකද අපි ඇප්ලයි කරන බලය ඒ නිසා සිදුණු ස්ථාපනය අපි කියනවා ඇක්සියල් ඩිෆ්ලෙක්ෂන් කියලා. ඇක්සියල් ඩිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ ඒකේ අපි සිලින්ඩර් එකක් ගත්තොත් එහෙම මේ වගේ අපි මේ වගේ ස්ප්‍රින්ග් එකක් ගත්තොත් එහෙම මේ ස්ප්‍රින්ග් එකේ ඇක්සිස් එක තමයි මේ තියෙන්නේ. මේ ස්ප්‍රින්ග් එකේ ඇක්සිස් එක තමයි මේ තියෙන්නේ.
මේ ඇක්සිස් එක. මෙන්න මේක තමයි ස්ප්‍රින්ග් එක. ඒක ඇක්සිස් එක තමයි මේ තියෙන. ඇක්සිස් එක අපිට පේන්නේ නැහැ. ඇක්සිස් එක අපේ තේමාව ආගත දෙයක්. මේ ඇක්සිස් එකට සමාන්තරව තමයි මේ ඩිෆ්ලෙක්ෂන් එක නැත්නම් ඩිස්ප්ලේස්මන්ට් එක වෙන්නේ. ඒක නිසා ඩිෆ්ලෙක්ෂන් එකක් කියලා කියන අපේ ඇක්සිස් ඩිෆ්ලෙක්ෂන් එක. ඒක අපි හොයනවා ස්ප්‍රින්ග් එකේ එක එක ක්වොන්ටිටිස් ඇතුලේ බලමු කොහොමද ඒක කරන්නේ කියලා. Helical spring deflection formula. Now let's see how to derive it. As shown in the figure, a helical spring is in a metal frame. It's subjected to an axial load W. දැන් මෙතන අපි මේ මම රෙක්ටැන්ගල් එකෙන් පෙන්නලා තියෙන්නේ මේ මෙටල් ෆ්‍රේම් එකක් තියෙනවා. මෙටල් ෆ්‍රේම් එක මොකක් හරි වෝල් එකට පිටියකට වගේ හයි කරලා තියෙනවා. ඒක උඩ මේ ප්ලේට් එකක් තියලා මේ මෙටල් මේ ස්ප්‍රින්ග් එක තියලා මේ මෙටල් එක මේ ෆ්‍රේම් මේ මෙටල් ප්ලේට් එක එහාට මෙහාට යන්න පුළුවන්. ඒක උඩින් ෆික්ස් කරන අපි මේ ලෝඩ් එකක් ඇප්ලයි කරන විදිහට පල්ලෙහාට W ලෝඩ් එකක් ඇක්සියලි ඇප්ලයි කරනවා. W ක ලෝඩ් එකක්. එතකොට අපි here the springs mean radius is r, its wire diameter d, number of turns is n. එතන අපි ගන්නවා mean radius එක. මේ ස්ප්‍රින්ග් එකේ අපි සාමාන්‍ය mean radius එක කියන්නේ මේ ස්ප්‍රින්ග් එකේ radius එක r කියලා ගන්නවා. ඒකේ wire diameter මේ ස්ප්‍රින්ග් එකේ wire එකක් අපිට තියෙනවා. එතකොට මේ ස්ප්‍රින්ග් එකේ මෙන්න මේ wire එකේ මේක මේ cylindrical diameter එක. මේක අපි සාමාන්‍යයෙන් අපි ස්ප්‍රින්ග් එක ගත්තොත් එහෙම මේ ස්ප්‍රින්ග් එක ගත්තොත් එහෙම මේ ස්ප්‍රින්ග් එක සිලින්ඩරාකාරයි. මේ wire එක සිලින්ඩරාකාරයි. එතකොට ඒකේ diameter එක d, simple d වට ගන්න පොටවල් ගන්න මේකේ n කියලා ගන්න. When the load W is applied, the spring wire is subjected to a torsion during the compression of spring. ඒ කියන්නේ මේ අපි මෙතන මෙන්න මෙහෙම W කියන load එක apply කරාම මෙන්න මේ තනි wire එක මේ wire එක අපි ගත්තොත් එහෙම තනි මෙහෙම rod එකක් කියලා ගත්තොත් එහෙම මෙන්න මෙහෙම rod එකක් කියලා ගත්තොත් මේ rod එක මෙහෙම ඇඹරීමකට ලක් වෙනවා. ඒ වෘත්තාකාරව තිබිද්දිම මේක ඇඹරීමකට ලක් වෙනවා. ඒක නිසා තමයි මේ පහළට යන්නේ. And the energy stored in the spring is as potential energy. ඒ කියන්නේ මේක යම් කිසි දෙයක් අපි ගත්තොත් shaft එකක් වුණත් අපි ගත්තොත් මේ shaft එක මෙහෙම ඇඹරීමේදී ඒක ඇතුලේ යම් කිසි energy එකක් store වෙනවා. ඒකට තමයි විභව ශක්තිය potential energy කියන්නේ. අපි දන්නවද අපි රෙදි හොදලා අපි කරන දේ තමයි ගදුරට මේ රෙදි අඹරනවා මෙහෙම. ඇඹරීමේදී මේ රෙද්දට යම් කිසි ශක්තියක් අපි ගබඩා කිරීමක් කරනවා. ඒ අතෑරියන් පස්සේ මොකද ආයක රිලීස් වෙනවා. අන්න ඒ වගේ තමයි මෙතන වෙන්නේ. When a shaft is subjected to torque, the potential energy stored in the shaft is given by මෙන්න මේක. දැන් අපි shaft එකකට මොකක් හරි shaft එකක් මෙහෙම අපි මෙහෙම ඇඹරුවොත් එහෙම මේ ඇඹරන කෝණය මෙහෙම θීටා කියලා මේ අපි මේ වෘත්තාකාර shaft එකක් නම් ඒකේ cross section වෘත්තාකාර shaft එකක් නම් ඒක වෘත්තාකාරව කරකැවෙන කෝණය θීටා නම් එතකොට අපි ඒකේ ඒ ඇම්බ්‍රීම නිසා ටෝක් එකක් අපි ඇප්ලයි කිරීම නිසා ගිය පාර වීඩියෝ එක අපි කතා කරලා ටෝක් කියන්නේ මොකද්ද කියලා ටෝක් එක නිසා ඇති වෙන පොටෙන්ෂල් එනර්ජි එක මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ d theta මේ ටෝක් එක මගින් ටෝක් එක කොන්ස්ටන්ට් ටෝක් එක මගින් ටෝක් එක කොන්ස්ටන්ට් කියන්නේ එතන ටෝක් එක අපි බිඳුවෙන් ඉඳලා ඇප්ලයි කරන්නේ. ඒතර ටෝක් එකත් වේරි වෙනවා θීටත් එක්ක. ඒතර මේ ටෝක් එක into d theta කියන්නේ පොඩි කෝණයක් කරකැවීමේදී ඇති වෙන එනර්ජි එක td theta. එතකොට td theta ඒක අපි එකතු කරනවා බිඳුවෙන් theta දක්වා. theta කෝණයක් කරකැවීමේදී කොච්චර එනර්ජි එක ස්ටෝර් වෙනවද කියලා. දැන් අපි කොහොමද ඒක අපි ගත්තේ? අපි ගත්තේ සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා work done කියන්නේ දැන් stored energy ගන්න සාමාන්‍ය work done වලින්. the work done කියලා කියන්නේ කාර්යය. කරන ලද කාර්යය අපි සාමාන්‍යයෙන් ගන්න කාර්යයක් ගන්න සාමාන්‍යයෙන් බලය වැඩි කිරීම බලය දිශාවට සිදුවන ස්ථාපනය. එතකොට අපි ඒ කියන්නේ රේඛීය චලිතවල. එතකොට මේ වෘත්ත චලිතවල නැත්තම් භ්‍රමණ චලිතවලදී අපි ගන්නේ කාර්යය ගන්නේ එතන අපි බලය නෙමෙයි ගන්න එතන ගන්නේ ටෝක් එක. ඒ කියන්නේ ව්‍යවර්ත ගූර්ණය වැඩි කිරීම එතනදී ගන්න රේඛීය ස්ථාපනයක් නෙමෙයි ගන්නේ කෝණික ස්ථාපනය. θීටා d θීටා. එතන ඒක තමයි මේ අරන් තින්නේ ඒක පයින්ස්.
දැන් මෙතන අපි මේ ස්ප්‍රින්ග් එක අපි ගත්තොත් මේ ස්ප්‍රින්ග් එක සම්පූර්ණ දිග ඇරියොත් එහෙම. ඒක සම්පූර්ණ දිග අපි ස්ප්‍රින්ග් wire. here the total length of the spring wire L. L සමාන 2pi rn කියලා ගන්න පුළුවන්. මොකද මේ එකක් අපි ගත්තොත් එහෙම මේක පොටක වෘත්තාකාර පරිධිය දිග 2pi r ඒ වගේ n තියෙනවා 2pi rn. මේක දිග ඇරියම සම්පූර්ණ 2pi rn එක. ඒතර මේ අපි මේක දිග ඇරියම මේ සම්පූර්ණ ස්ප්‍රින්ග් wire එක. ඒක අපිට එන්නේ මෙන්න මෙහෙම diameter එක d වෙන simple d වෙන සිලින්ඩරයක් වගේ එකක්. එතකොට ඒකේ අපි polar moment of area ගත්තොත් polar second moment of area ගත්තොත් of the spring wire J is equal to pi d to the power 4 divided by 32. එතකොට අපි ගිය පාර වීඩියෝ එකේ කතා කරා කොහොමද polar second moment of area ගන්න කියලා. ඒක කතා කරේ මේ ඒකයි. එතකොට මේ shaft එක මේ ඇති වෙන මේ torque ගැන එහෙම කතා කරා මේ torque equation ගැන කතා කරා ගිය පාර වීඩියෝ එකේදී කියන්නේ torsion formula derive කිරීමේදී එතකොට polar second moment of area of the spring wire J සමානයි pi d to the power 4 divided by 32. දැන් අපිට ලියන්න පුළුවන් by torsion formula T over J is equal to G theta over L. එහෙම ලියන්න පුළුවන්. සමාන tau divided by r ගන්න පුළුවන්. tau කියන්නේ shear stress එක divided by radius එක. අපිට ඒක වැඩක් නෑ එතන. මේක තුනක් තියෙනවනේ. ඒකේ අපි equations එකෙන් quantities දෙකක් ගමු. T over J සමානයි G theta over L. එකෙන් අපිට T යුක්ත කරන්න පුළුවන්. when you subject T is equal to G J theta divided by L. ඒ කියන්නේ අපිට පේනවා G constant, J කියන constant, L කියන constant, T කියන එක theta අනුව vary වෙනවා. T කියන එක function එකක් වෙනවා theta වලට. Substituting J equals pi d to the power 4 divided by 32 and L equals 2 pi rn into the above equation. අපි මේ equation උඩේ තියෙන equation එකට අපි ආදේශ කරන්න යනවා J කියන එක pi d to the power 4 divided by 32 කියන එක L සමානයි 2 pi rn කියන එක. එතකොට ඒක ආදේශ කරාම අපිට එනවා මෙන්න මෙතන යට එකේ දෙවෙනි සමීකරණයේදී අපිට එනවා T සමානයි G pi d to the power 4 theta divided by 64 pi rn කියන එක එනවා. ඒක pi cancel වුණාන් පස්සේ එනවා T සමානයි G d to the power 4 theta divided by 64 rn. දැන් අපි පයින් සමීකරණය ගත්ත u සමානයි අනුකලනයේ බිඳුව සිට θ දක්වා t d θ කියලා. එතකොට අපි t කියන එක මෙතන අපි θ වල ෆන්ක්ෂන් එකකට අරන් තිනවා. එහෙනම් අපිට ඒක ආදේශ කරන්න පුළුවන් මෙන්න මෙතන. ඒ කියන්නේ අපි ආදේශ කරා මොකක්ද දෙන්නේ? සමානයි මෙතන අපිට එනවා බිඳුවේ ඉඳලා θ දක්වා අනුකලනයේ g d to the power 4 theta divided by 64 rn d theta. මෙතන අපිට g d to the power 4 කියන එකයි 64යි rn කියන එක අපිට පිට ගන්න පුළුවන්. එහෙනම් අපි මේ θ අනුකලනය කරාම θ විශේෂයෙන් අපිට නෝ θ වර්ග බෙදීම දෙකක් වෙනවා. බිඳුවේ θ දක්වා අනුකලනය කරලා. මේක සාධාරණ අවස්ථාවක් අපි අරන් තින්නේ. එතකොට අපි මේක අපි සුළු කරාම මොකක්ද දෙන්නේ? අපිට එනවා θ සමානයි අපි නමුත් දෙකෙන් දෙවෙනි සමීකරණය අපි ගත්තා θ සමානයි 64යි t rn divided by g to the power 4 කියලා. g d to the power 4 කියලා. එහෙනම් හැබැයි ඒ වගේම t කියන එක w වැඩි කිරීම r. අපි දන්නවා t කියන එක දැන් මෙහෙමයි. දැන් මෙහෙම ස්ප්‍රින්ග් එක තියෙනවා නම් මෙතන w apply කරනවා නම් මේ r දුරක් තියෙනවනේ මේ ස්ප්‍රින්ග් wire එකට මේ wire එක මෙහෙමනේ තියෙන wire එක මේ wire එකට දුරින් r දුරින් තමයි w ක්‍රියා කරන්නේ. ඒතර මේ කරකැවෙන ගූර්ණය අපි ස්ප්‍රින්ග් එකේ අක්ෂය වටා ගත්තොත් එහෙම ඉන්නේ w වැඩි කිරීම ස්ප්‍රින්ග් එකේ වයර් එකේ අක්ෂය වටා ගත්තොත් එහෙම අපිට වයර් දිගට මෙහෙම ඇද්දොත් එහෙම ඒක අක්ෂය වටා එන්නේ w වැඩි කිරීම r. w වැඩි කිරීම r කියන ගූර්ණයක් ඇති වෙනවා. එතකොට අපිට ඒ වගේ w වැඩි කිරීම r යන w r එනවා. එහෙනම් අපි ආශ කරා මෙතන θ වෙනුවට t වෙනුවට ආශ කරාම 64යි w r into r n divided by g to the power 4. එතන 64 w r squared n divided by g d to the power 4. ඒක හතරවෙනි සමීකරණේ θ වලට. එතන මේ අපි තුන්වෙනි සමීකරණයෙන් ආවා අපි අර ආදේශ කරලා මේ potential energy වුණ තුන්වෙනි සමීකරණයෙන් අපිට ආවා g d to the power 4 theta squared divided by 120 r 128 rn කියලා. දැන් හතරවෙනි සමීකරණේ θ ආපු එක ආදේශ කරලා මෙන්න මෙතනට තුන්වෙනි සමීකරණය. ආදේශ කරාම මොකද අපිට එන්නේ? g d to the power 4 divided by 128 rn කියන එක පිටින් දුවා. theta squared කියන්නේ theta කියන්නේ මෙන්න මේක. 64යි w r squared n divided by g d to the power 4 14 squared එක සම්පූර්ණ ස්ක්වයර් එක එනවා. එතකොට මෙතන අපිට g d to the power 4 ඒකේ ඒ වගේම g to the power 4 වර්ගයක් එනවා. ඒක වර්ගයක කැපිටල් එකක් පස්සේ g to the power 4 එක කැටි ඉතුරු වෙනවා. එතන මෙතන w වර්ගයක් එනවා. ඒක හිම වෙනවා.
W එක කැපෙන්නේ නැහැ. R වර්ගයේ කියන R හතරේ බලයක් කියනවා. මෙතන කාර්යයක් කැපෙනවා R වල තුනේ බලයක්. මෙතන n වල වර්ගයක් කියනවා. මෙතන n එකක් තියෙනවා n එකක් ඉතුරු වෙනවා. මෙතන 64 වර්ගය එනවා 138 එනවා. 64 වර්ගය එන 64 වරක් 64 බෙදීම 138. 64 බෙදීම 1 64 බෙදීම 138 කියන්නේ 2යි. දෙකක් යටිතුර වෙනවා. තව 64ක් තියෙන කැපුවම 32ක් එනවා. 32යි R වල තුනේ බලය NW වර්ග බෙදීම GD to the power 4. මොනක තමයි U වල අප්ඩේට් වෙන්නේ. potential energy එක. දැන් මේකෙන් අපි හොයන්න යනවා මේ potential energy එක ඇතුලෙන් අපි හොයන්න යනවා deflection එක. මේකට අපි බොහොම ලස්සන theorem එකක් තියෙනවා Castigliano theorem කියලා. Castigliano theorems දෙකක් තියෙනවා. Castigliano theorem 1 and Castigliano theorem 2 කියලා. මේක සාමාන්‍යයෙන් ඉන්නේ structural analysis වල. structural analysis කියලා subject එකක් තියෙනවා civil engineering වලත්. ඒ වගේ marine engineers ලටත් මේක උගන්වනවා. marine engineering students ලටත් ඒ වගේ civil engineering students ලටත් මේක උගන්වනවා. මේ Castigliano theorem 1 කියන එක. එතන මේ Castigliano 1 and 2 දෙකම. එතන මේ Castigliano theorem 1 එක කියන්නේ මොකද්ද? ඕනම structure එකක deflection එක හොයන්න පුළුවන්. ඒ කියන්නේ it says deflection of a certain structure in the direction of the given force. direction of a given force. යම් කිසි දී ඇති බලයක දිශාවට සිදුවන විස්ථාපනය හොයන්න පුළුවන්ලු. යම් පිට අපිට මොකක්ද ස්ට්‍රක්චර් එකකට මොකක්ද ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ස්ට්‍රක්චර් එක කියන්නේ මොකක්ද දැන් මෙතන තියෙන ස්ට්‍රක්චර් එක තමයි ස්ප්‍රින්ග් එක. ඒක මත බලයක් ක්‍රියා කරනවා. ඒ බලයේ දිශාවට සිදුවන විස්ථාපනය අපිට හොයන්න පුළුවන්ලු. that is the විස්ථාපනය සමානයි is a partial derivative of the potential energy with respect to the given force given. ඒ කියන්නේ ඒක තමයි partial derivative. ඒක සමානයි partial derivative එක potential energy එකේ potential energy එකේ partial derivative එක with respect to the force given. ඒ කියන්නේ මොකද්ද මේ දෙන්නලද බලයේ විශේෂයෙන් විභව ශක්තියේ ආංශික අවකලන සංගුණකය. ආංශික අවකලන සංගුණකය. මොනක තමයි අපි සිංහලෙන් කිව්වොත් එන්නේ. ඒක කියලා එයා Castigliano theorem 1 එකෙන් එයා කියනවා. ඒක ප්‍රූව් කරලා තියෙනවා. ඒක මම මෙතන ප්‍රූව් කරන්න යන්නේ නැහැ. බලමු දැන් කොහොමද කරන්නේ. ඒ කියන්නේ මේක අපි මේ U කියන එක F කියන ෆෝස් එකෙන් ෆෝස් එක මෙතන දෙන ෆෝස් එක මොකද්ද මේ ස්ප්‍රින්ග් එකට W කියන ෆෝස් එකෙන් පාර්ෂල් ඩෙරිවේටිව් ඩිෆරෙන්ෂিয়েට් කරනවා. පාර්ෂල් ඩෙරිවේටිව් හොයනවා. ඒ කියන්නේ W W හොයනවා. ඒක තමයි ඩෙල්ටා කියලා කියන්නේ. ඒ කියන්නේ from Castigliano's theorem axial deflection කියලා කියන්නේ ඩෙල්ටා සමාන. ඒ කියන්නේ ඒ W ඩිරෙක්ෂන් එකනේ මෙතන ලෝඩ් එක ඩිරෙක්ෂන් එකනේ මේ ඩිෆ්ලෙක්ෂන් ඇති වෙන්නේ. ඒකද අපි දැන් හොයන්න යන්නේ. කොච්චර කම්ප්‍රෙස් වෙනවද කියලා. ඒක සමානයි ඩෙල්ටා සමානයි W W. U කියලා කියන්නේ මෙතන 32යි R ඝනය NW වර්ග බෙදීම G D වල 4 බලය. එතන අපි ඒක දානවා මෙතන. U කියන්නේ ඩෙල්ටා සමානයි W W. එහෙනම් ඩෙල්ටා සමාන W W වර of 32 R to the power 3 NW squared divided by G to the power 4. G D to the power 4. මෙතන අපි R කියන එකයි N කියන එකයි G D ඔක්කොම පිටර ගන්න පුළුවන්. ගත්තාම ඉතුරු වෙන අපිට 32 R cube N divided by G D to the power 4 into W squared over W. මෙතන W squared over W යන්න පුළුවන් DW squared divided by DW යන්න පුළුවන්. ඒ මොකද මේක W විතරනේ මෙතන තියෙන්නේ. එතන අපි මෙතන W squared එක W වලින් අවකලනය කරා මොකද 2යි W වෙනවා. එහෙනම් මෙතන 32යි R වල 3 බලය N divide by G D වල 4 බලය වරක් 2යි W. එන් දෙකෙන් කැපුවම මොකද වෙන්නේ මෙතන දෙකෙන් වැඩි කරාම 64යි R වල 3 බලය N W බෙදීම G D වැඩි කිරීම D වල 7 බලය. මෙන්න මේක තමයි helical spring deflection formula. That is the delta is equal to 64 R to the power 3 N divided by G D to the power 4 into W. මේක තමයි අපිට මේ ෆෝම් එක. මේක මේ විදිහට කරන්නේ මේ විදිහට. ඔයාලට තේරෙන දේක් කොහේ මොකක්ද තියෙනවනේ යට කමෙන්ට්ස් වල දාන්න. මේක පුළුවන් තරම් බලන්න. ඔයගොල්ලන්ට හොඳයි. මේක හුඟදුරට සාමාන්‍ය ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් වලට අපි මේක ගන්නන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් එන්ජිනියරින් ඩිප්ලෝමාස් වලට ගන්නවා. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට සමහරට ගන්නවා. තමයි මේක ගන්නන්නේ නැහැ. මේ පොඩක් ගන්න ඉතින් බලන්න. හරි? එහෙනම් ඔයගොල්ලෝ කමෙන්ට්ස් දාන්න. මේක ෂෙයා කරන්න එක එකන අතර. මොකද ඉගෙන ළමයින්ට මේක සියලුම දේවල් හොඳයි. මේක මොන ඩිග්‍රී කරත් එන්ජිනියරින් ඩිග්‍රී එක ලංකාවේ කරත් පිටරට කරත් මේක වැදගත් වෙනවා. මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. මේක පුළුවන් තරම් views ගන්න. views ඇති කරන්න. watch hours ගන්න වැඩි කරන්න. කියා ඉල්ලා සිටිනවා. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.